ඔව් අර චීට් ෂීට් කියන වචනේ නම් ඒක හොඳටම ගැලපෙනවා. මොකද මේ ගීතය බුදුදහමේ සම්පූර්ණ ගමන් මගේම සිතියමක් වගේ. කියන්නේ අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා හඳුන්ව දෙන තැන ඉඳලා ඒ ප්‍රශ්නෙන් සම්පූර්ණයෙන්ම මිදෙන තැන දක්වාම අපිව අරගෙන යනවා. ගීතේ නමින්ම කියවෙන අර පරිවට්ටය කියන සංකල්පය, ඒ වගේම චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය වගේ බුදුදහමේ අත්තිවාරම වගේ වෙන ඉගැන්වීම් මේ පද ඇතුලේ හරිම ලස්සනට ගලපලා තියෙනවා. එහෙනම් අපි කෙලින්ම යමු ගීතයේ පළවෙනි කොටසට. ඒ කියන්නේ මේ කියන ප්‍රශ්නය හඳුන්වා දෙන තැනට. ගීතේ පටන් ගන්නෙම ක්ෂයවන සතක දැක්මක් ගැන බුදුහිමි නිරතුරුව දෙසවේ කියන පදයෙන්. මට නම් මේක ඇහෙනකොට මුලින්ම හිතට එන්නේ මේක ටිකක් අශුභවාදී අදහසක් නේද කියලයි. හැමදේම ක්ෂය වෙනවා නැති වෙලා යනවා කියන එක. ඒක හරිම සාධාරණ හිතුවිල්ලක්. ක්ෂයවන සතක දැක්ම කියන එක ඇහුන ගමන් අපිට එන්නේ දුකක්, අඳුරු හැඟීමක්. හැබැයි බෞද්ධ දර්ශනයේ පැත්තෙන් බැලුවොත් ඒක අශුභවාදී වීමක් නෙමෙයි, ඒක යථාර්ථවාදී වීමක්. යථාර්ථවාදී වීමක්. ඔව්, කියන්නේ ලෝකයේ ඇත්ත ස්වභාවය දිහා ඇස්සැරලා බලන එක. හරියට වෛද්‍යවරයෙක් ලෙඩේ හරියටම මොකක්ද කියලා මුලින්ම හඳුනා ගන්නවා වගේ. ලෙඩේ තියෙනවා කියලා පිළිගන්නේ නැතුව බෙහෙත් කරන්න බෑනේ. මේකත් ඒ වගේ. ලෝකයේ සහ අපේම පැවැත්මේ තියෙන මූලිකම தත්ත්වය හඳුනා ගැනීමක් විතරයි. ඒක හඳ පැහැදිලි කිරීමක්. රෝග නිදානේ වගේ. ඊට පස්සේ ගීතේ ඒ ක්ෂය වීම අපිට වඩාත්ම දැනෙන තැනකින්. ඒ කියන්නේ අපේම ශරීරයෙන් පැහැදිලි කරනා නේද? උපන් මොහොතේ සිට ලැබ්ඩැබ් ගාමින් නොනැවතීමේ දුවන හදවතක් ඇති සිරුරේ. ඇතරම අපි ඊගෙන හිතන්නේවත් නෑ නේද? මේ මොහොතෙත් ඇත්ලෙන් ලොකු මැෂින් එකක් වගේ හදවත වැඩ කරනවා. අපිව පණ පිටින් තියන්න නිරන්තරයෙන්ම වෙහෙසනවා. හරියටම. ඒ වගේම මේ මැෂින් එකට ඉන්ධන ගහන්නේ මොනවයින්ද කියලාත් ගීතේ කියනවා. කැඩෙන බින්දෙන කුණු වෙන ආහාරින් හදනා මේ කය කුණු වෙන ස්වභාව ඇත්තේ. අපි කන කෑම ටික කටට දාගත්ත වෙලාවේ ඉඳන් දිරවන්න පටන් ගන්නවා. ඒ දි รา පත් වෙන දෙයකින් තමයි මේ ශාරීරිය හදලා තියෙන්නේ, පෝෂණය කරන්නේ. එතකොට ඒ දි รา පත් වෙන ස්වභාවයම ශරීරයට උරුම වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. ගීතේ ඒ යථාර්ථය හරිම සරලව ඒත් හරිම බලවත්ව අපේ ඇස් ඉස්සරහට ගෙනත් තිනා. ඒක ඇත්ත. ඒක හිතෙනකොට පොඩි ගැස්මක් ඇති වෙනවා. එතකොට තමයි ගීතයේ ඒකේ තාර්කික නිගමනයට එන්නේ. මොහොතක් පාසා ක්ෂයවන වයවන සිරුර කෙසේ ආත්ම කරුණු බැරි බව දන්නේ. ඒ කියන්නේ මේ වගේ හැම තත්පරෙම වෙනස් වෙන, ගෙවිලා යන අපි කන දේ මතම යැපෙන දෙයක් කොහොමද මම එහෙම නැත්නම් මගේ කියලා ස්ථිරව අල්ලගන්නේ කියන ප්‍රශ්නය. ඔව්. ඒක තමයි දාර්ශනික ගැටලුවේ හදවත. අපි මම සහ මගේ කියලා හිතාගෙන ඉන්න මේ ශරීරය ඇත්තටම අපේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම වගේ පිටයි. ඒක වයසට යනවා, ලෙඩ වෙනවා, වෙනස් වෙනවා. ගීතේ තන කහනවා වයවන සතර ස්ථිර සුඛ ආත්මලවක් හමු වේ නම් කෙලෙසේ කියලා. ඒක ප්‍රශ්නයක් වගේම උත්තරයක්ත් එකෙම තියෙනවා. මේ වෙනස් වන ස්වභාවය ඇතුලේ ස්ථිර සුවදායි මගේ කියලා අල්ලගන්න පුළුවන් දෙයක් හොයන එක හරියට ගලාගෙන යන ගඟක එකම වතුර පොදක් අල්ලගන්න හදනවා වගේ වැඩක්. ඒක කරන්න බෑ. ඒ යථාර්ථය පිළිගැනීම තමයි විමුක්ති මාර්ගයේ පළවෙනි පියවර. එතකොට ආත්ම කරගෙන මම මගේ කියු අජ්ජත්‍ය බාහිරයත් මේ මහබොරුවේ කියන පදයෙන් ඒ අදහස තවත් තීනු කරනවා. ඒ කියන්නේ මේ මම කියන හැඟීමම ලොකු මුලාවක් කියන එකද? මුලාවක්. එම නැත්තම් බැරදි වැටහීමක්. මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන එකෙන් අදහස් වෙන්නේ මේ ශාරීරියේ වටිනාකමක් නැහැ කියන එක නෙවෙයි, මේක වටිනා මෙවලමක්. හැබැයි මේක අයිතිකාරයක් නැති නිරන්තරයෙන් ගලාගෙන යන ක්‍රියාවලියක් විතරයි. ඒ යථාර්ථය දැක්කම ඒකට ඇලි ගලිලා දුක් විඳිනකින් නිදහස් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතන අදහස. හරි. එහෙමනම් ගීතයේ මේ විදියට ටිකක් බරපතල ගැඹුරු යථාර්ථයක් අපේ ඉස්සරහට ගෙනාවට පස්සේ එතනින් නවතින්නේ නැහැ. මට හිතන විදිහට මේ නිර්මාණයේ තියෙන ලස්සනම දේ ඒකයි. මේක ප්‍රශ්න විතරක් නෙවෙයි, ඒකට විසඳුමත්. ඒ කියන්නේ අර කිව්ව සිතියමත් අපිට දෙනවා. අනිවාර්යෙන්ම. රෝග නිදානේ විතරක් නෙවෙයි ප්‍රතිකාරයත් සම්පූර්ණම දෙනවා. ඔව්. ගීතේ කෙලින්ම කියනවා දුක්ඛ සමුදය නිරෝධය මග කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒක නම් අපි ගොඩක් දෙනෙක් අහලා තියෙන දෙයක්. ඒත් ඊට පස්සේ කියනවා පටිච්ච සං උත්පාදය බුදු ඇසමයි ධම්මේ කියලා. අර බුදු ඇස කියන වචනේ හරිම බලවත්. ඒකෙන් කියවන්නේ මේක යථාර්ථය දකින විශේෂ කණ්ණාඩියක් වගේ දෙයක් කියලාද? ඒක හරිම හොඳ උපමාවක්. අපි මෙහෙම හිතමු චතුරාර්ය සත්‍ය කියන්නේ දොස්තර දෙන බෙහෙත් වට්ටෝරුව. පළවෙනියට දුක තියෙනවා. ඒ කියන්නේ ලෙඩේ තියෙනවා. දෙවනුව දුකට හේතුව තණ්හාව. ලෙඩේට හේතුව මේකයි. තුන්වනුව දුක නැති කිරීම. ඒ කියන්නේ නිර්වාණය.
ලෙඩේ සුව කරන්න පුළුවන්. 4 වෙනුව ඒ සඳහා වූ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න බෙහෙත. ඒක තමයි මූලික රාමුව. හරි ඒක පැහැදිලි. එතකොට බුදු ඇස එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය කොතැනට දෙන්නේ? පටිච්ච සමුප්පාදය කියන්නේ අර දොස්තර ලෙඩේ හඳුනා ගන්න පාවිච්චි කරන එක්ස්රේ මැෂින් එක වගේ. එක්ස්රේ මැෂින් එක. ඔව් ඒකෙන් තමයි ලෙඩේ ඇතුළටම ගිහින් ඒක හැදිලා තියෙන්නේ කොහොමද? ඒකේ එක කොටස කනෙක් කොටසට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලන්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල ධම. ඒ කියන්නේ මේක නිසා මේක වෙනවා, මේක නැති වුණොත් ඒකත් නැති වෙනවා කියන විශ්ව නීතිය. අර දුකට හේතුව තණ්හාව කියලා කිව්වනේ. පටිච්ච සමුප්පාදයෙන් පෙන්නනවා ඒ තණ්හාව හැදෙන්නේ කොහොමද? ඒ තණ්හාව නිසා දුක දක්වා යන සම්පූර්ණ දායමේම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ හේතුඵල දායමේ දැක්කම තමයි මෙන්න මේ පුරුක කැඩුවොත් මුළු දායමෙම නවතිනවා කියලා හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි ඒකට බුදු ඇස එහෙම නැත්නම් යථාර්ථයේ පවතින විදිහ ඒ විදිහටම දකින නුවණ කියලා කියන්නේ. වව්. ඒ පැහැදිලි කිරීම නම් හරිම ප්‍රබලයි. එක්ස්රේ මැෂින් එකක් කියන උදාහරණයත් එක්ක මට හොඳටම තේරුණා. එතකොට මේ සිතියමේ තුන්වෙනි කොටසක් ගැනත් කියනවා තුන් පරිවට්ටය 12කේ ආකාරය. මේක නම් ටිකක් සංකීර්ණයි වගේ දැනෙනවා. තුන් පරිවට්ටය කියන්නේ මොකද්ද? මේක අර බෙහෙත් වට්ටෝරුව ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පාවිච්චි කරන විදිහ ගැන තියෙන උපදෙස් මාලාවක් වගේ. පරිවට්ටය කියන්නේ වටයක් එහෙම නැත්නම් හැරීමක්. තුන් පරිවට්ටය කියන්නේ අර සත්‍ය හතර සම්බන්ධයෙන් අපේ අවබෝධය දියුණු වෙන අධියර තුනක්. අපි මේක තවත් සරල උදාහරණයකින් තේරුම් ගමු. හිතන්නකෝ වාහනයක් පදවන්න ඉගෙන ගන්නවා කියනවා. හොඳයි. පළවෙනි අධියර තමයි සත්‍ය ඥානය. ඒ කියන්නේ තියරි ඉගෙන ගන්නවා වගේ. මේක බ්‍රේක් එක, මේක ඇක්සලරේටරේ, මේක ක්ලච් එක කියලා දැනගන්නවා. ඒ වගේ මේක දුකයි, මේක දුකට හේතුවයි කියලා සත්‍ය හතර ගැන දැනුමක් ලබනවා. දෙවෙනි අධියර කෘත්‍ය ඥානය. ඒ කියන්නේ ප්‍රැක්ටිකල්ස් කරනවා වගේ. හරි. දැන් දන්නවා බ්‍රේක් එක මොකද්ද කියලා. ඊළඟට වාහනේ නවත්තන්න නම් බ්‍රේක් එක පාගන්න ඕනේ කියලා කල යුතු දේ තේරුම් ගන්නවා. ඒ වගේ දුක නම් පිරිසිඳ දැකිය යුතුයි, දුකට හේතුව නම් අත්හල යුතුයි, නිරෝධය නම් සාක්ෂාත් කළ යුතුයි, මාර්ගය නම් වැගිය යුතුයි කියලා ඒ සත්‍ය හතර සම්බන්ධයෙන් Taman කළ යුතු කාර්ය මොකද්ද කියලා අවබෝධ කරගන්නවා. හරි. තියරි ඊට පස්සේ ප්‍රැක්ටිකල්ස්. ඒකට තුන්වෙනි අධියර තමයි කෘතඥානය. ඒ කියන්නේ දැන් වාහනේ හොඳට පදවන්න පුළුවන්. දැන් බ්‍රේක් කරන්න ඕන නම් මම දැන් බ්‍රේක් පාගන්න ඕන කියලා හිතා ඉන්නේ නැහැ. ඒක ඉබේටම වෙනවා. ඒක තමන්ගේ අත්දැකීමක්. තමන්ගේම කොටසක් වෙලා. ඒ වගේම මම දුක පිරිසිඳ දැක්කා, හේතුව අත්හැරියා, නිරෝධය සාක්ෂාත් කළා, මාර්ගය සම්පූර්ණ කරා කියලා ඒ කලියුතු දේ කරලා ඉවරයි තියෙන සම්පූර්ණ අවබෝධය සහ අත්දැකීම ලැබීම. ඔය අධියර 3 සත්‍ය හතරටම ආදාළ වෙනකොට 3 වරක් 4 12යි. ඒක තමයි තුන් පරිවට්ටේ 12කී ආකාරය කියලා කියන්නේ. ගීතේ කියන විදිහට ඥාන දර්ශන වඩා ගනිමින් ප්‍රඥාව දියුණු කරගන්නා සම්පූර්ණ පුහුණු වැඩසටහන තමයි මේ. දැන් නම් මට ඒක ගොඩක් දුරට පැහැදිලි. ඒ කියන්නේ දැනුමෙන් පටන් අරන් ඒ දැනුම ක්‍රියාවට නම්වලා අන්තිමට ඒ ක්‍රියාව තමන්ගෙම ස්වභාවයක් බවට පත් කරගන්නවා. ඒක නිකම් එක පාරකින් වෙන දෙයක් නෙවෙයි, ක්‍රියාවලියක්. හරි. මගේ මොළේට නම් දැන් ටිකක් විතර මහන්සි. හැබැයි ගීතයේ ඊට පස්සේ අපිව හරිම සරල අපිට හුරු පුරුදු තැනකට අරගෙන එනවා. මේ හැමදේම කරන්න ඕන කෙනා, ඒ කියන්නේ අපේම හිත ගැන කතා කරන්න පටන් ගන්නවා. ඔව්. මොකද මේ සම්පූර්ණ ගමන යන්න තේින්නේ වෙන කොහෙවත් නෙවෙයි මේ හිත ඇතුලේ. ඒ නිසා හිත කියන මෙවලම හරියට හඳුනාගෙන ඒක පාලනය කරගන්නේ නැතුව මේ ගමන යන්න බෑ. ගීතයේ ඒ පාලනයක් නැති හිත විස්තර කරන විදිහට මම හරිම කැමතියි. මෙතුවකර අකීකරුව එහෙ මෙහෙ ඇවිද ගියේ අකීකරු හිතුවක්කාරේ. ඒක හරියට දඟකාර දුවපැන ඇවිදින පොඩි ළමයෙක් වගේනේ. ඒ වගේම රාග ద్వේෂ මෝහයෙන් නන්නත්තර අපාගතව සිටි බියදුටු වේලේ කියලා ඒ හිතුවක්කාරකමේ භයානක ප්‍රතිඵල ගැනත් මතක් කරනවා. ඒක තමයි වැඩගත්ම අවබෝධයක්. කියන්නේ තමන්ගෙම හිත තමන්ට සතුරෙක් වෙලා තියෙන විදිහ දකින්න එක. ලෝකයේ දේවල් වල తాවකාලික සතුටක් ආස්වාදයක් තියෙනවා. ඒක තමයි අපි ඒවට බැඳලා තියාගන්නේ. හැබැයි ඒ බැඳීම නිසාම අන්තිමට දුකක් අනතුරක් ඇති වෙනවා කියන යථාර්ථය දකින්න එකට තමයි ආදීනව දකීම කියලා කියන්නේ.
ආදීනව ගීතේ කියනවා අසුව බැලුව විඳපුලවේ ආස්වාද ආදීනව දැන්නම් හොදටම තේරේ කියලා. ඒ දැක්ම ආවම තමයි හරි දැන්නම් මේ හිත හදාගන්න ඕන කියන අදිෂ්ඨානය ඇති වෙන්නේ. ඉකින් මේ හිතුවක්කාර දඟකාර හිත හීලා කරගන්න ගීතයේ දෙන උපමාව ඊටත් වඩා ලස්සනයි. කීකර සුරතල් බලුපැටවකුසේ සිත හීලා කරගන්න අර හිතුවක්කාර ළමයෙක් වගේ කෙනුවට වඩා බලුපැටියෙක් කියනකොට ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි ආදරෙන් ඉවසීමෙන් නිවරදි පුහුණුවකින් කරන්න පුරුවන් දෙයක් කියන හැඟීම එනවා. හරියටම හිත කියන්නේ විනාශ කරන්න ඕන සතුරෙක් නෙවෙයි හික්මවන්න පුළුවන් පුහුණු කරන්න පුළුවන් දෙයක්. ඒ හික්මවීමේ මාර්ගය තමයි ගීතේ ඊළඟට පැහැදිලි කරන්නේ ඇතුළත නැගෙන දස සංයෝජන නැති කරන මග. දස සංයෝජන. ඔව් දස සංයෝජන කියන්නේ හරියට අර බලුපැටියව දම්වැල් 10කින් බැඳලා වගේ ඒ දම්වැල් අපිව සසරේ බැඳලා තිනවා. මම කියන වැරදි දැක්ම සැකය වගේ දේවල් වල ඉඳලා රාගය තරහව මාන්නය වගේ සියුම්ම මානසික බැමි දක්වාම ඒ දම්වැල් ටික යනවා. මේ බැමි එකින් එක කපලා දාන්න එක තමයි විමුක්තිය කියන්නේ. එතකොට සීලු කියා සිත් විනයම කර්මය කියන පදේ තේරුම මොකක්ද? ඒක ටිකක් ගැඹුරුයි වගේ. ඒකෙන් කියවෙන්නේ අපි කරන අනෙක් හැම ක්‍රියාවකට වඩා දන් දෙන එක, සිල් රකින්න එක, පින්දහම් කරන එක ඒ හැම දෙයකටම වඩා මූලිකම සහ වැදගත්ම කර්මය එහෙම නැත්නම් ක්‍රියාව වෙන්නේ හිත හික්මවීම සහ විනයගත කිරීම කියන එකයි. මොකද අපේ හැම ක්‍රියාවක්ම හැම වචනයක්ම පටන් ගන්න හිතෙන්. හිත විනයගත කරලා කය සහ වචනය ඉබේම විනයගත වෙනවා. ඒක තමයි හැම දෙයකම අත්‍තිවාරමය. ඒකට තමයි බුදුමග නිරතුරු සිහියෙන් ඉන්න කියලා කියන්නේ. ඒ සිහිය පවත්ව ගන්න ඕනේ ක්‍රමයක් ගීතේ කියනව නේද? කායකතා සති විදසුන් නොනින් කියලා. ඔව්. ඒ තමයි අර බලුපැටියව පුහුණු කරන ප්‍රායෝගික ක්‍රමවේදය. කායගත සතිය කියන්නේ තමන්ගේ ශරීරය ගැන සිහියෙන් ඉන්න එක. හුස්ම ගන්න හැටි, ඇවිදින හැටි, ඉඳගෙන ඉන්න හැටි. හැම ඉරියව්වක් ගැනම අවධානයෙන් ඉන්න එක. විදසුන් නොවන කියන්නේ ඒ සිහියෙන් ඉන්න ගමන්ම ශරීරය සහ හිතේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය. අර අපි මුලින්ම කතා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයම ප්‍රඥාවෙන් දකින්න එක. ඒ සිහිය සහ ප්‍රඥාව කියන මෙවලම් දෙකෙන් තමයි අර හිතුවක්කාර හිත ටිකෙන් ටික කීකරු මිත්‍රශීලියටක් බොහෝතපත් වෙන්නේ. එහෙමනම් අපි මේ ගීතය හරහා ගියේ සම්පූර්ණ ගමන ආයෙත් මතක් කරගත්තොත් මුලින්ම ලෝකය සහ අපේම ශරීරයේ ඇත්ත ස්වභාවය දකින්නවා. ඒ කියන්නේ හැමදේම වෙනස් වෙන ස්ථිර සුවයක් නැති මගේ කියලා අල්ලගන්න බැරි ස්වභාවය දකින්නවා. ඒක තමයි රෝග නිදාණය. ඊළඟට ඒ යථාර්ථයෙන් මිදීම සඳහා වූ දාර්ශනික සිතියම චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය සහ තුන් පරිවට්ටය කියන බෙහෙත් වට්ටුරුව සහ පුහුණු වැඩසටහන අවබෝධ කරගන්නවා. අවසානයේදී ඒ මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය කරන ප්‍රධානම මෙවලම වන Tamangeම හිත්වක්කාර මනස සිහියෙන් සහ නුවණින් හික්මවා ගන්න ආකාරය ඉගෙන ගන්නවා. ඊටාම හොඳ සාරාංශයක්. ගීතයේ මූලිකම පණිවිඩ තමයි අපිට බාහිර ලෝකයේ අපිට ඕන විදිහට පාලනය කරන්න වෙනස් කරන්න බැරි වුණත් අපේ අභ්‍යන්තර ලෝකය, ඒ කියන්නේ අපේ හිත පුහුණු කිරීමෙන් සහ විනයගත කිරීමෙන් සැබෑම නිදහසක්, සැබෑම සැනසීමක් ලබා ගන්න පුණා කියන එක. ඒ පාලනය අපේ අතේ තියෙනවා. මගේ හිතේ ඇත්තරම හිර වුණු මම නැවතිලා හිතන්න පෙළඹ වූ තවත් පදයක් තියෙනවා. මම හිතන්නේ ඒක අපේ සවන් දෙන්න අයටත් හිතන්න දෙයක් ඉතිරි කරේ. ගීතේ මෙහෙම කියවෙනවා. සිරුල වසඟට නොවුනට හටගත් සිතකට සිතුවිලි නොසදා ඉන්නට හැකි බව දන්නේ. ඔව් ඒක ඊටම ගැඹුරු ප්‍රකාශයක්. මම ඒ ගැන හිතුවා. ශරීරය අපේ වසඟේ නැහැ. ඒක වයසට යනවා, ලෙඩ වෙනවා, අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. ඒක ඇත්ත. ඒක අපිට නවත්තන්න බෑ. නමුත් මේ ගීතෙන් කියන්නේ ඒ ශරීරය තුලම හටගන්න හිතට සිතුවිලි හදන්නේ නැතුව ඉන්න පුරුවන් කියලයි. මට ඒක හිතා ගන්නවත් බෑ. මගේ හිත නම් හැමතිස්සෙම කච ගානවා. මොකක් හරි හිතනවා. එහෙම කිසිම සිතුවිල්ලක් හදන්නේ නැතුව පවතින හිතක ස්වභාවය කොහොම එකක් වෙන්න පුළුවන්ද? ඒකෙන් අදහස් කරන নিরপেক্ষ නිදහස මොන වගේ එකක් වෙන්න පුළුවන්ද?